ගෞරවනීය සහෝදර සහෝදරවරුනි, ඇත්ත වශයෙන්ම අද අපි බලමු සියලුම නිර්මාණවල එකම නිර්මාණකරුවාණන් වූ සර්ව බලධාරී අල්ලාහ් තාලා අල් හාලික්, සියලුම නිර්මාණවල එකම නිර්මාණකරුවා වූ සර්ව බලධාරී අල්ලාහ් තාලාගේ තවත් අති විශේෂ නිර්මාණයක් තමයි මේ මලායිකාවරු කියන්නේ. අපි මලායිකාවරු ගැන අපි දන්නවා. බාල කියන්නේ බාලාංශ පන්තියේ සිට මලායිකාවරුන් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. මලායිකාවරුන් කියන්නේ කවුද කියලා අපි පොඩි ආවර්ජනයක් කරමු. මලායිකාවරු කියලා කියන්නේ අල්ලාහ් තාලා ආලෝකේ නිර්මාණය කරපු අති විශේෂ මැවීමක්. උන් මිනිස්සු නෙවෙයි. මනුෂ්‍ය ගතිගුණ උන් තුල නැහැ බොහෝ දුරට. කියන්නේ සාමාන්‍ය මම කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි මනුෂ්‍ය ගතිගුණ නැහැ කියන්නේ සාමාන්‍ය විවාහ ජීවිතය වගේ දේවල් අර සාමාන්‍ය ගනුදෙනු කිරීම, වෙළඳාම කිරීම, රැකියාව කිරීම වගේ නැහැ. ඒ වලින් සම්පූර්ණ පරිදි අපිට තියෙන කුසගින්න, පිපාසය, විඩාව, මහන්සිය, නිନ୍ଦ වගේ දේවල් උන්ට නැහැ. මෙන්න මේ වගේ ලක්ෂණ වලින් තොර වූ විශේෂ වූ මැවීමක් තමයි මේ මලායිකාවරු කියලා කියන්නේ. අපි පුංචි කාලේ අපි ඉගෙන ගත්තානේ ආමන්තු බිල්ලා, අල්ලා පිළිබඳ විශ්වාසය, වමලායිකතිහි කියලා මලායිකාවරු පිළිබඳ විශ්වාසය. එතකොට ඊමාන් කළ යුතු කරුණු කාරණා 6 වැදගත්ම දෙවෙනි කාරණාව තමයි මලායිකාව. මොකද මලායිකාවරුන් ගැන විශ්වාස කළ යුතු, ඊමාන් කළ යුත්තේ කොහොමද? අපිට ඕන්ව අපේ ඇස් වලින්, අපේ මේ ඇස් වලින් අපිට දකින්න බෑ. මේ පියවි ඇසෙන් නොපෙනෙන පිරිසක් තමයි මලායිකාවරු. ඒකනම් අපි ඇසට නොපෙනෙන මලායිකාවරුන් අල්ලාහගේ මැවීමේ කොටසක් ඇටියට ඕන් ජීවත් වෙනවා, අප සමග සිටිනවා, ආසෙත් පොළවෙත් ඔවුන් ජීවත් වෙනවා කියන ඒ ස්ථීර ඇසින් දුටුවා සමාන විශ්වාසයෙන් යුතු අපි ජීවත් වෙනවා. ඒ තමයි මුස්ලිම් කෙනෙක්ගේ වැදගත් ලක්ෂණයක්. මුස්ලිම් කෙනෙක් කියන එකේ විශ්වාසවන්තභාවය කියන වැදගත් ලකුණක් ඒක. එතකොට මේ මලායිකාවරු කියලා කියන්නේ ආලෝකේ නිර්මාණය කරපු පිරිසක්, නිර්මාණයක්, මැවීමක්. ඔවුන්ට පිරිමි අතර තියෙන ස්ත්‍රීන්, පිරිමින් කියලා එහෙම පිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ ස්ත්‍රී පිරිමි ඒ වගේ ලිංග ભેදයක් ඔවුන්ට නැහැ. ඔවුන් විශේෂ මැවීමක්. එතකොට මිනිසුන්ට වඩා විශාල ශක්තියක් තියෙන පිරිස. ඔවුන් ගමන් කර තැනකින් තැනකට යන්නේ පියාපත් වලින්. අල්ලාහ් තාලා කුර්ආනයේ පවා කියනවා. ඇතැම් මලකුරුන්ට 2ක් 3ක් 4ක් වගේ පියාපත් තියෙනවා. ඒ මලකුරුන්ගේ ප්‍රධානියට සැලකෙන ජිබ්‍රීල් අලයිහිස්සලාම් අපි දන්නවා. ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ට පියාපත් කොච්චරක් තියෙනවද? 600ක් තියෙනවා. 600ක්. ශාල ප්‍රමාණයේ නිර්මාණයක් තමයි, මැවීමක් තමයි ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා. ඒතකොට අනිකුත් මලකුරුනුත් ඔන්න පියාඹලා තමයි ඒගොල්ලෝ තමන්ගේ අල්ලාහ් තාලාගේ අවවාද, එහෙම නැත්නම් ඔවුන්ගේ පණිවිඩ, අල්ලාහගේ පණිවිඩ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. ඒතර මේ මලායිකාවරුන් අපේ ඇස් වලට පෙහෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ආලෝකේ නිර්මාණය කරලා තියෙන. ඔවුන්ට අල්ලාහ් තාලා යම් යම් කාර්යභාරයන් පවරලා තියෙනවා. කිසිම මොහොතක මේ මලායිකාවරුන් අල්ලාහ් තාලාගේ අල්ලාහ් තාලා විසින් පවරන රාජකාරී පැහැරාරින්නේ නැහැ. අලසභාවයෙන් ඉන්නේ නැහැ. නොකර ඉන්නේ නැහැ. ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නම අල්ලාහ් තාලාගේ අන ඉටු කිරීම සඳහා, අල්ලාහ් තාලාගේ රාජකාරී ඉෂ්ට කිරීම සඳහා. ඒ සඳහා තමයි මලකුරු පත් කරලා තියෙන්නේ. ඒකට අපි පහළ පන්ති වල ඉගෙනගෙන තියෙනවා. පාසල් අධ්‍යාපන ලබන තියෙන එක එක මලකුරුන් එක එක රාජකාරී. ඇත්ත වශයෙන්ම ඔව්. ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා සියලුම මලකුරුන්ට ප්‍රධානියා වගේ අල්ලාහගේ පණිවිඩ, වහී පණිවිඩ නබිවරුන්ට ලබා දෙන මුහම්මද් නබිතුමා කරා පැමිණියානේ කුර්ආනය අරගෙන, වහී අරගෙන. ඒතර නබි මුහම්මද් නබිතුමා ළඟට විතර මෙලොව පහළ වුණු සෑම නබි කෙනෙකුටම වහී පණිවිඩ පහළ කරන මලකුරෙක් තමයි මෙන්න ජිබ්‍රීල් කියන ප්‍රධාන මලකුරයා. ඊට අමතරව වෙන මලකුරුත් හිටියා. ඔබ දන්නවා. ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාට, නූහ් අලයිහිස්සලාම් තුමාට, ෂුයිබ් අලයි වගේ විවිධ නබිවරුන්ට විවිධ පණිවිඩ අරන් ගිහිල්ලා තියෙනවා. ඒකට මේ පණිවිඩ, වහී පණිවිඩ අරන් යන මලකුරුන් සමූහයේ ප්‍රධානියා සහ සියලුම සමස්ත මලකුරුන්ගේ ප්‍රධානියා මේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා. ඒතර මලකුරුන්ට සීමාවක් නැහැ. මලකුරුන්ට සීමාවක් නැහැ. කොච්චර වුන් ඉන්නවද කියන එක දන්නේ රබ්බුල් ආලමීන් සර්ව බලධාරී අල්ලාහ් තාලා පමණයි.
එතකොට මේ සියල්ල අපේ ඇස්වලට අපි දැක්කේ නැහැ. අපි ඇස්වල පියවි ඇසින් දැක්කේ නැහැ. නමුත් අපි දැක්කා සමානව විශ්වාස කිරීම තමයි මලායිකාවරුන් පිළිබඳ විශ්වාසය කියලා කියන්නේ. ඒ නිසා අපිට ඉස්ලාම් කියන විදියට මලායිකාවරුන් සම්බන්ධයෙන් දැඩි අචල විශ්වාසයක් අපේ ජීවිතය තුළ තියෙනවා. අපේ විශ්වාසය තුළ ගැබ් වෙලා තියෙනවා. එමන් සහෝදරවරුනි, වැඩිහිටියනි, මෙවන් අචල විශ්වාසයක් අපි පවත්වා ගන්න අල්ලාහ් තාලා අපිට නිතින්ම උදව් උපකාර කරන්න ඕනේ කියන ප්‍රාර්ථනාවෙන් මම ආසං කරනවා. ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.